මෙන්න මේක මට මාර වටිනවා. මොකද Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ඊස්තටික් ඩේ ව්ලොග් එකක්. ඔන්න අද ඉතින් නිවාඩු දවසක්. ඉතින් ඔයාලට මතක නම් මම කලින් දවස්වල කිව්වනේ මම හැම මාසෙටම best memories collection page එකක් හදනවා කියලා මගේ journaling වල. ඔන්න ඉතින් මම අද ගෙදර ඉන දවසේ මම උදේම පටන් ගත්තා මගේ පෙබරවාරි මාසෙට අදාළ අන්න ඒ page එක හදන්න. මේ ඉන්නේ මගේ රැට්සි දඩිය ඔයාලගොඩ කාලෙකින්නේ දැක්කේ. පෙබරවාරි මාසේ නම් හිතුවටත් වඩා ෆොටෝස් ටිකක් තියෙනවා. මම මෙන්න මේ වගේ බොක්ස් වලට මාරම ඊස්තටික් මට මතක නැහැ මේක කොහෙන්ද හම්බුනේ කියලා. අපේ ගෙදර මගේ පරණ බඩුත් එක්ක තමයි මට මේක හම්බුනේ. ඉතින් ඔයාලා මේ වගේ බොක්ස් ගන්න තැනක් දන්නවා නම් මට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. මේ page එක හදාදී තමයි තේරුනේ තව ජර්නලින් වලට අවශ්‍ය වෙන washi tapes, stickers, packets වගේ දේවල් ගන්න කියලා. ඉතින් මෙන්න මේ කොලේ මෙන්න මේක මට මාර වටිනවා. මොකද මේක මට හම්බුනේ ගිය අවුරුද්දේ අපේ බැච් එකේ ළමෙක් තමයි මට මේක ලියලා තව චුටි gift එකක් එක්ක cute gift එකක් එක්කලා මට මේක ගෙනත් දුන්නේ. මම ගොඩාක් ඩවුන් වෙලා හිටපු කාලයක් තිබ්බා. අන්න ඒ කාලෙදි එයා මට මේක ගෙනත් දුන්නා. මට මේක මාර විදිහට වටිනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක තියාගත්තේ. දැන් මට හිතුණා මේ මාසේ මෙමරිස් වල මේක අරගන්න. එතකොට මේක නැති වෙන්නෙත් නැහැ. බාන ඒකේ පාටක් ගිහිල්ලා ෂේඩ් වෙලත් එක්ක. මට පේනවද දන්නේ පොඩි කාලේදී එක දේවල් එකතු කරනවා. එකතු කරපු බඩුත් එක්ක තමයි මට ඕක හම්බුනේ. මේක මම පොඩි කාලේ කළේ ප්ලැටිනම් වලිනුයි ඊට පස්සේ ඔය ලයින්ස් යවලා තියෙන මරතොන්ඩි වලින්. ඉතින් නිකන් තියෙනට වඩා ඒකිනුත් වැඩක් ගන්න එක හොඳයි කියලා හිතලා මම ඕකට ගත්තා. ඉතින් මම මේ page එක හැදුවේ මාර්තු මුල වගේ. ඒ වුණාට මට දාන්න උනේ නෑ මොකද අපේ කැම්පස් එකේ සබ්මිෂන් තිබ්බ නිසා. වලින් ආසම දේ තමයි මේ page එක හදන එක. ඉතින් මේ ඔක්කොම ලස්සන මතකයන්. ඉතින් මම මේ ෆොටෝස් අලවද්දි මට ආයෙත් ඒ මතකයන් මතක් වෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්න මිනලි නංගිගේ එක වීඩියෝ කෑල්ලක් මම TikTok දැම්මා. ඉතින් ඒකට නංගි රිප්ලයි කරපු එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකත් මට මාර විදිහට වටිනවා. ඉතින් මිනලි නංගි කියන්නේ ඔයාලත් මමත් දෙගොල්ලෝ මාස vlogger කෙනෙක්. මොනේ ඒක ලස්සනයි. මම ඒක යන්න ගත්තා. ඒක අක්කලත් අහගෙන නංගිලයි. ඕ ඉතින් මට කරන්න වෙලාව නෑ මේ ළමයිත් එක්ක. ඔයා කන්නේ. නයිස් නේ? ඔව්. මොනවද කියන්නේ? මල්ලිය දියෝ. මොනවද කියන්නේ? ඒ ඉතින් මගේ to do list එක මම ලියනවා. දවසේ කොහොමද තත්ත්වය කියලා. වෙච්ච වැඩ ටික ලියනවා. මම gratitude journal එකක් නෙමෙයි ලියන්නේ. ඔව් ඒවත් ලියනවා. එතන මට track කරගන්න ලේසි. මම ෆෝන් එකෙන් නේද track කරන්නේ. ඔන්න මගේ මේ page එක නම් හදලා ඉවරයි. අද මම තව page එකක් හදනවා. ඉතින් මම අහලා තියෙනවා junk journal ගැන. ඉතින් මට හිතුණා ඒකත් කරන්න. මම ඒක කරනවා කියලා කියන්නේ මගේ හැම මාසෙම මට ගොඩාක් වටින දේවල් තියෙනවා නම් ඒවයි කෑලිත් ওই විදිහට අලවනවා කියලා තමයි මම හිතුවේ. මොකද මම ඕවා කොහොමත් එකතු කරනවා මට වටින දේවල්. ඉතින් ඊට වඩා හොඳයිනේ කොහොමත් මගේ ජර්නල් එකේම අලවලා තිබ්බහම කවදාකවත් නැති වෙන්නෙත් නෑ. මට කැමති දවසකට බලන්නත් පුළුවන් නේ. මේ ටික නම් මට වටිනවා වැඩි. ඉතින් මට මේ ටික නම් කපන්නත් ලෝභ හිතුණා. ඉතින් ඒ ටික නම් මම ආයෙත් පරිස්සම් කරලා තියාගන්නවා කියලා හිතුවා. හයි ඉතින් මම උදේ ජර්නල් එක ඉවර වෙලා ඊට පස්සේ මම පටන් ගත්තා මගේ අසයින්මන්ට් එකක් කරන්න.
දැන් ඉතින් මේ අසයින්මන්ට් එකට අවශ්‍ය ආයුධ සෙට් එක ලෑස්ති කරගන්න ගමන්. කියලා තියෙනවානේ අපිට ගොඩක් එක්සෑම් නැහැ අපිට ගොඩක්ම තියෙන්නේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් කියලා. ඉතින් අපේ මේ පාර මේ සෙමෙස්ටර් එකේ තියෙන ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය අසයින්මන්ට් එකක් තමයි දැන් මම මේ කරන්නේ. මම මේ ඩිසයින් ඩෙවලොප්මන්ට් පේජස් හදන්නේ. ඉතින් ඒවට ගොඩක් අයිඩියාස් ඕනේ. අයිඩියාස් නැතුව තමයි දැන් නම් මම මේ ඉන්නේ. අපේ අයියා ගෙනල්ලා තිබ්බා. ඉතින් මම එකෙන් ගිහින් පොඩ්ඩක් උස්සගෙන ආවා. එක දිගට වැඩ කරන්නත් කම්මැලිනේ. හැබැයි ඉතින් ඔයාලත් මෙහෙම දන්නේ නැහැ. මන් ළඟ කෑමක් තිබ්බොත් මට නිදිමත නම් එන්නේ නැහැ. හැබැයි කෑම කිවර වෙනකම් මට වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. කෑම එක ඉතින් ගෙනල්ලා විනාඩි 5ක්වත් ගියේ නැහැ. ඒක ඉතින් කාලි ඉවර කළා. පේනවනේ. මහරායනන් ආස ගොඩක්ම පාඩම් කරලා එක්සෑම් ලියලා ඒ විදිහට ඩිග්‍රී එකක් කරන්න. ඒ වුණාට මම එහෙම ආස නැහැ. ඉතින් මට මගේ ටයිප් එකටම ගැලපෙන ඩිග්‍රී එකක් තමයි හම්බුනේ. මේකේ ගොඩාම ප්‍රැක්ටිකල් සෙෂන්ස් තමයි තියෙන්නේ. අසයින්මන්ට් ප්‍රොජෙක්ට් ඒව තමයි ගොඩාම තියෙන්නේ. ඉතින් මම හරිම ආසාවෙන් තමයි මේ ඩිග්‍රී එක කරන්නේ. ඉතින් මම රාමෙන් එකකුත් හදාගත්තා. මොකද මම වැඩ කරද්දී ටිකක් වහින්න ගත්තා. ඉතින් මට හිතුණා රාමෙන් එකක් හදාගත්තා නම් මරු කියලා. මැස්සත් එක්ක රාමෙන් කියන්නේ සුපිරි. කොහොමරි ගොඩ දවසකට පස්සේ තමයි අපි මේ ආයෙ ඩිසයින් ඩෙවලොප්මන්ට්ස් පටන් ගත්තේ. ඒ නිසා පොඩ්ඩක් අයිඩියාස් එනවා මදි. පොඩ්ඩක් හිර වෙන ගතියක් තියෙනවා. ඒකට ඉතින් ඩිසයින් ඩෙවලොප්මන්ට් පේජස් 2-3ක් තව හදන්න ඕනේ. එතකොට තමයි ටිකක් අයිඩියාස් එන්නේ. කොහොම හරි මට ඉතින් දවසෙන් භාගයක්ම ගියා එක පේජ් එකක් විතරක් හදන්න. මොකද ගොඩ කාලෙකින් හදන්න පටන් ගත්ත නිසා. අපිට ඉතින් තව සති 2කින් ආයෙත් ඊළඟ සබ්මිෂන් එක තියෙනවා. ඉතින් ඊට කලින් මේවා ගොඩක් අපි හදන්න ඕනේ. කොහොම හරි අපිට මේ පාරේ තියෙන ගෲප් ප්‍රොජෙක්ට් එකක්. ඉතින් කට්ටිය අතර වැඩ බෙදිලා යන එකයි ඊට පස්සේ මට හම්බෙච්ච ගෲප් එකත් මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒ නිසා ස්ට්‍රෙස් එකක් නැතුව ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා මම හිතනවා. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ෆැෂන් ඩිසයින් වලට කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඔයාලගේ A-level result එකයි ISET score එකයි ඊට පස්සේ aptitude test එක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට ඕන නම් මම වැඩි විස්තරයක් ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. එහෙනම් ඉතින් ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ආපහු එන්නම්. අදට එහෙනම් ගිහින් එන්නම්. බයි.